Assalamualaikum. Dia boleh boleh. Dari. Agar sama dia boleh. Insyaallah. Enak gitu kan? ඒක තමයි ඕනේ අපි නගරේ හදලා දෙන්න. හදලා දෙන්නද? එහෙනම් එකයි ඕනේ නගර සභාවේ බලය ඕනේ. අරන් දෙනවද ඒක? දැන් අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවනේ. ඕගොල්ලන්ට විශ්වාස කරන්න පුළුවන් කණ්ඩායම. මේගොල්ලන්ට ගොඩක් එක්ස්පීරියන්ස් නැති වෙයි. මොනවාද? මොනවාද නැති? හොරකම් කරලා මෆාසිම්ට එක්ස්පීරියන්ස් නැහැ. ඉස්හාන් සර්ට එක්ස්පීරියන්ස් නැහැ හොරකම් කරලා නෑනේ. ජීවන සහෝදරයා බැංකුවේ ඉන්නේ හොරකම් කරනවා නම් අන්න මරු දැන එක්ස්පීරියන්ස් නැහැ. ඊට පස්සේ අපේ කවුද ඉන්නේ? ගමේ කොල්ලොත් එක්ක හොඳට ඉන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් ටීම් එකක් නෙමෙයි ඉන්නේ. අපේ සයිඩ් සහෝදරයා ගත්තොත් හොඳ නැද්ද? නේද? ඒතර අපේ අනිත් සහෝදරවරු වරන් සහෝදරයා රාජ්‍ය සේවය තුලින් වැඩ කරලා තියෙනවා දන්නවා. එතකොට අපේ අනිත් සහෝදරවරු ගත්ත එක එක්කෙනා ගත්තොත් අතීක් සහෝදරයා ගත්තොත් කොහොමද? හොඳ නෑ බැලීම හොඳයි. ඊට පස්සේ දුර්මි සහෝදරයා ව්‍යාපාර එක්ස්පීරියන්ස් එක තියෙනවා නේද? බේර් වලට ඕන හොඳ ව්‍යාපාරිකයෙක් විදිහට තියෙන කඩේ බිස්නස් තමයි මේ නේද? අපේ විකාස් සහෝදරයා. විකාස් සහෝදරයා හරි හොඳ සහෝදරයා. එන ඕන කෙනෙක්ට මොන හරි කවලම තමයි හරිද? හොඳ මනුස්සකම් තියෙන සහෝදරයෙක් හොඳ සහෝදරයෙක්. දැන් මේ ටීම් එකත් එක්ක යන්න හොඳ නැහැ. අපේ ටීම් එකේ මෙහෙම කට්ටිය නම් නැහැ හැබැයි. තැපැල් පෙට්ටියෙන් ඉල්ලලා අපි පොට්ටුවේ නෙමෙයි කියලා පොට්ටුවේ ඇමති ගෙනල්ලා දිනුවට පස්සේ විවෘත කරලා නේද? අපි කාටවත් නැහැ ස්වාධීනයි කියලා ඡන්දෙ ඉල්ලලා. එහෙම කට්ටිය මේ පොට්ටුවේ ඉඳලා ස්වාධීන වගේ පෙන්නලා දැන් ආපහු අජිත් ගාවට බලලා හදපෙන් ඉල්ලන කට්ටිය අපි ගාව. ඒ වගේ දෙපට කාට්ටුව නෑ අපි ගාව. බොරු කියන අය නෑ. ලෝකෙ වැඩිපුරම මාලිමාව පාවිච්චි කරන්නේ කවුද? ලම් සහෝදරයෝ. හරියට දිශාව හොයාගන්න. හරිම ලකුණ ඒක. ඒ නිසා වැඩිපුරම මාලිමාවෙන් තමයි දිශාව හොයාගන්නේ. දැන් මේක කට්ටියක් කියාගෙන යනවා. ඒකෙන් පාර කියන්න බෑ. අර කැඩිච්ච බයිසිකලෙන් පුළුවන්. ඒකෙන් පාර කියන්නේ එහෙම නෑ. ඒක මොකද්ද? ඒ ඉන්නේ කවුද? ආයෙ පොහොට්ටුවනේ. ආයෙ පොහොට්ටුව. අපි මතක් කරගන්න ඕනේ අමතක කරන්න ඕනේ නෑ. දවල්කට අවුන් පොහොට්ටුව කරපුවා. ඒක ජාතිවාදී අවශ්‍ය වෙන්නේ මතකද? දිගන මතකද? ඔය හිටපු නායකයෝ තමයි ජාතිවාදී අවසානයේදී තමන්ගේ පිළිගැනීමටත් එරෙහිව ගිහිල්ලා කොවිඩ් කාලේ දේහයන් පුච්චද්දී ආදාහනය කරලා මහා දෙවන්ත පෞරුෂනේ කඳ බඩ ලොකුවට තියෙන ජනාධිපතිත් එක්ක එකට ඉඳන් ෆොටෝ ගන්න අදටත් ස්වාධීනයි කියලා මහින්ද මහත්තයා ගාව ගිහින් පිරිත් අහන චෙට් එකට බැරි වුණා. ඒක නවත්තක බැරි වුණා. මුකුත් කරා. තමන්ගේ ජනතාව වෙනුවෙන් ඉල්ලීම කරා. නෑ ඉල්ලීම කරේ. අන්න එවැනි ටීම් එකක් අපිට නෑ. එවැනි ටීම් එකක් අපිට. අපි විද්‍යාත්මකව අපේ සංස්කෘතියට ගැලපෙන විදිහට අපේ ආගම ධර්මයට ගැලපෙන විදිහට ඉන්න කණ්ඩායමක් අපිත් එක්ක. අපි පිළිවෙලට වැඩේ කරා. අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්නම් කියලා ජනාධිපතිවරයා පොරොන්දු වුණා. අන්නේ පොරොන්දුවට ගැලපෙන්න ගමේ ඒ පොරොන්දුව ඉටු කරන්න පුළුවන් දක්ෂ පක්ෂ කණ්ඩායමක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. තව කට්ටියක් කියාගෙන යනවා මේ බේරුවල නගර සභා සීමාව පොඩි එදරු සහෝදරයෝ ලොකු නෑනේ පොඩි. දැන් මේකේ ගයක් හදනකොට ඉඩමක් පාස් කරගන්න ඕනේ. පොඩි පොඩි ගෙවල් හදන නගර සභා සීමාවල් වල සාමාන්‍ය නීතිය තමයි පර්චස් 6 තමයි අවම ඉඩමක තියෙන්න ඕන ගන්න. හැබැයි අපිට පර්චස් 6ම නෑ හැමද? අඩු නැද්ද? දෙකක් තියෙනවා, තුනක් තියෙනවා, එකක් තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? නගර සභාවට පුළුවන් ලියුමක් දෙන්න. මෙතන මේක හදනවට අපි විරුද්ධ නෑ. එයා සැලසුමක් ගෙනල්ලා තියෙනවා. ඒ සැලසුම බලලා ඒ සැලසුමේ අවම තිබෙන්න ඕන දේවල් බලලා ලියුම දෙනවා අපි මේකට විරුද්ධ නෑ කරගෙන යනවා. හරි ඔක තමයි සාමාන්‍යයෙන්. දැන් මේගොල්ලෝ හිතාගෙන ඉන්නවා ඒක ඇවිල්ලා ඒගොල්ලන්ට තියෙන විශේෂ හැකියාව. ඒ නිසා පුංචි පුංචි තැන්වල පුංචි පුංචි ඉඩම් තියෙන මිනිස්සුන්ට දැන් තැන්වල කියාගෙන යනවා මාලිමාව ආවොත් දී හදාගන්න. මාලිමාව ආවොත් වතුර ගන්න බෑ. ඉතින් අරක පාස් වෙන්නේ නැත්නම් වතුර ගන්න බෑනේ. මාලිමාව ආවොත් වරිපණන් අංක දෙන්නේ නැහැ. ඒකට නම් මිනිස්සු හා කියයි. වරිපණන් ගන්න ඕනේ. හැබැයි වරිපණන් අංක ගන්න බැරි වුණොත් වතුරක් නැහැ, ලයිටුත් නැහැ. එහෙම කියන්නේ. ඒ නිසා මේක ආවොත් මේගොල්ලන්ට දෙන්න එපා. මේගොල්ලෝ පිළිවෙලට නීතියට වැඩ කරනවා. ඒ නිසා ඕගොල්ලන්ට ඔක්කොම නැති වෙනවා. කොහොම කියාගෙන යනවා. මම දේරුවල ආසනේ භාරව ඉන්න බොහොම වගකීමෙන් කියනවා. අපි නීතියට වැඩ කරනවා තමයි. හැබැයි අපි නීතියත් එක්ක යුක්තියත් එකට තියලා වැඩ කරන්නේ. ඒ නිසා අපි කවදාවත් අසුන් දෙහෙම දෙන්නේ නැහැ. නීතියකුනේ අපි එවැනි බොරු දේවල් කරන්නේ නැහැ. ඒක නිශ්චිතයි. සෝදරයා බය වෙන්න දෙයක්. ඒ විතරක් නෙමෙයි. වැදගත් මේක. පර්චස් දෙකට දෙන්න පුළුවන්, තුනටත් දෙන්න පුළුවන්, හතරටත් දෙන්න පුළුවන්, පහටත් දෙන්න පුළුවන් නීතිය අනුකූලව. එහෙම තියෙද්දි ඒක දෙන්න නම් මට කීයක් හරි දෙන්න කියලා සල්ලි ගන්නෙත් නැහැ අපේ සහෝදරවරු. ඊළඟ එක තමයි තව කතා කියමින් යනවානේ. තව මොනවද කියන්නේ? තව කියනවා බේරුවල මහනගර සභාවක් කරනවා. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමා එදා රැළියේදී මේක බොහොම පැහැදිලිව කිව්වා. මම ඒක ආයෙ කියනවා. කළුතර මහනගර සභාව කළුතර දිස්ත්‍රික්කයට දීපම ඇති. හැම එකම මහනගර සභාව කරන්න යන්න ඕනේ. දැන් මේ මොකද ගේන්නේ? මේ ගේන්නේ ජාතිවාද. බේරුවල නගර සභාවට පයාගල හැඳෙනවා. එතකොට සිංහල කට්ටිය වැඩි වෙනවලු. එතකොට මුස්ලිම් සභාපති කෙනෙක් නැති වෙනවා. රැට ගිහින් පෙන්නද ඔය. මං කියන්නේ අපි කිසිම එහෙම කතාවක්වත් කරලා නැහැ. මහනගර සභාවක් කරනවාද කියලා හිතලවත් නැහැ. මේක කිව්ව හැද්ද ඊට අවුරුදු 20කට කලින් 20කට කලින් මං හිටියේ නැහැ. හැබැයි සහෝදරුන්ට ඔක කිව්ව නේද ඒ කාලේ. ඔය කාලෙත් කිව්වා. මොකද්ද ධර්මද මේ කරන්නේ? බය හදන්නේ. ඒ කාලේ මොකද්ද? බය හදපු විදිය. මං කියන්නම් සිංහල ජනතාවට පැත්තෙන් බය හදපු විදිය. වඳ කොට්ටු ගැන කිව්වා. සිංහල මිනිහා බය කරා. වඳ බෙෂියර් ගැන කිව්වා. සිංහල කාන්තාව වඳ කරා. බය කරා. වඳ සාපි ගැන කිව්වා. නේද? දරුවෝ මරනවා කියලා. අන්තිමට මොකද උනේ? සාපි වයිත් විතර දොස්තර මහත්තයාට පඩිත් ගෙවලා ජොබ් එකක් දෙන්න. ඇයි? මාව කන්න බලාගෙන එක ඉන්නවා. මුස්ලිම් සහෝදරවරු, ඉස්ලාම් සහෝදරවරු අපිව ගිලින්න බලාගෙන ඉන්නේ. බය වෙනවනේ දෙයියන්. බය වෙන්න එපා. අපි ඉවර කරන්න බලන් ඉන්නවා කියලා බය වෙනවා. ඔබට සැලකිය යුතු ජනගහනයක් මුස්ලිම් සහෝදරවරු මෙතන ඉන්න. දැනක මුස්ලිම් සභාපතිවරයෙක් පත් වෙච්ච ඉතිහාසය හැමදාම පත් වෙච්ච දැනක මුස්ලිම් ජනතාව හොඳට නිදහසේ ව්‍යාපාර කරගෙන හිටපු නිදහසේ උන්ට පගා ගෙවන්න උනා. නිදහසක් ජම් ප්‍රමාණයක තිබිච්ච එහෙම දැනක මේ හදන්නේ ආපහු ජාතිවාදේ මේකට අහු වෙන්න ඕනේ නැහැ. මේකට අහු වෙන්න ඕනේ. ඒ නිසා බය බොහොම විශ්වාස
පස්සේ ඕන තැනක ඔබට කියන්න පුළුවන් බය නැතුව ඔබට කියන්න පුළුවන් මම මේ ඇෂුරන්ස් එක වගකීම ගන්නවා ඒරුවල ආසනයේ විදියට එහෙම අදහසක් කොහෙවත් නැහැ ඒ තරම් බොරුවක් තවත් කොහෙවත් නැහැ ජාතිවාදී මේ මඩගෝරුවේ වැටෙන්න එපා අහුවෙන්න එපා ඒක පරද්දම අපි කියලා සමහරු හිතාගෙන ඉන්නවා මැතිවරණ නීතියට පිටින් ගිහිල්ලා ඡන්ද කාඩ් එකතු කරන්න සල්ලි දීලා හැබැයි පුදුම පරිස්සම් වෙන්න නීතිය නම් තදයි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා ඒ වගේ ඡන්ද දූෂණයක් ඡන්ද වංචාවක් ආවොත් ආයෙ දෙකක් නැහැ ඉතුරු කරන්නේ නැහැ පොඩි සමය වෙනුවෙන් ඩැමිනිකල් අදාළ වැඩ කටයුතු කරනවා නීතිය තදරම කරනවා ඒ නිසා ඡන්ද කාඩ් ගන්න හිතන් ඉන්නවනම් කවුරු හරි ඡන්ද කාඩ් දෙන්න හිතන් ඉන්නවනම් කවුරු හරි සල්ලි වලට ඒක නීති විරෝධී වැඩක් බරපතල නීති විරෝධී වැඩක් ඒකට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා ඔව් ඊට පස්සේ අපි මොනවද මෙහෙට කරන්නේ ඒරුවල ඒක තමයි වැදගත්ම කාරණේ අපි මොනවද කරන්නේ ඔබට මොනවද කෙරෙන්නේ ඔබට කෙරෙන්න ඕනේ පළවෙනි එක සාමයෙන් ගැටුම් නැතුව සහෝදරකමෙන් ඉන්න ඔබ කවුරුත් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරලා පවුලත් එක්ක සතුටින් ජීවත් ඒ කියන්නේ අපමල් රේණුවක සැකයක් තියාගන්න එපා මාලිමාවේ නගර සභාව කියලා කියන්නේ මාලිමාවේ ගමේ ආණ්ඩුව ඒක ජාතිවාදී නෑ ඒක රැකලා තියෙනවා ආණ්ඩු මහාණ්ඩුව රැක්කා වගේම මේකට රකින්න ඊළඟට මාලිමාවේ ආණ්ඩුවට ලොකු මොනාවක් තියෙනවා රටේ ව්‍යාපාර ශාස්ත්‍රීය සංවාදය දැන් අපිට මෙහි ගත්තොත් මොනවද තියෙන්නේ ප්‍රධාන මේවා මැණික් දීවර කර්මාන්තයේදී හෝටල් කර්මාන්තය මැණික් කර්මාන්තයේ අපි පහුගිය දවසක තිබුණ ප්‍රදර්ශනීය වෙලාවේ අපේ මැණික් කර්මාන්තයේ දිලින්න සහෝදරවරු අදාළ අපේ ඇසෝසියේෂන් එක හැම කෙනෙක්ම ඉදිරිපත් කරා ප්‍රධාන ප්‍රශ්නයකට ජනාධිපතිතුමා බොහොම පැහැදිලි පිළිතුරක් දුන්නා අපි හිර වෙලා ඉන්නවා මේ වෙලාවේ මොකද IMF කිව්වසම අතන තමයි ප්‍රහනුත් ඒකට විකල්පයක් හොයලා අපි ඊළඟ අයවැයත් එක්ක මේකට උත්තරයක් කියනවා ඊළඟ අයවැයත් එක්ක මේකට උත්තරයක් කියනවා බයින්නේ ඊළඟ කාරණේ බේරුවල ගත්තොත් සංවර්ධන ව්‍යාපෘති ආපු තැනක් විදියට පේන්නේ නැහැ බේරුවලට මං ආපු ගමන් මට තේරුනේ මේක ටිකක් වෙන ප්‍රාන්තයක් වගේ වෙන රටක වෙන ප්‍රාන්ත සෞඛ්‍යමද හිටියා වරායමද හිටියා නිවාසයමද කෙනෙක්ද කොහෙද හිටියා මහා විශාල ඇමති සංඛ්‍යාවක් මොනවාද නැත්තේ බොන්න වතුර ටික නැත්තේ බොන්න වතුර නැහැනේ අද මෙහෙට දුන්නොත් හෙට දර්ගා දුන්නොත් අනිද්දා එන්නේ වතුර නැති රටක්ද මේක ඇලමාර්ගම දෙනවා 20 ගාණක් ගඟක් යනවා අතන එහා පැත්තේ කළු ගඟ එනවා උඩින් ඇයි මේ වතුර නැති සංවර්ධනයේ මිනිස්සු වතුර බොන්න ඕනේ කියලාවත් අදහසක් නැති නරුමෙව ටිකක් මේක ඉඳලා දැන් හෙට්ටි මුල්ල පැත්තේ වතුර නැති වුණාට පස්සේ අපි ප්‍රාදේශ සභාව මේ දිගට පැමිණෙනකොට වතුර නැහැ එක දිගටම ප්‍රාදේශ සභාව හරහා වතුර ටික දෙන්න යාන්ත්‍රණයක් දැන් මේක අපේ අපේක්ෂකයෙක්වත් කවුරුත් මේක අපි කරේ මම කරේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මට වගකීමක් තියෙනවා ඒක කරා මිනිස්සු වතුර බොන එක ඡන්දෙට අදාළ නැහැ ඔබට වතුර දුන්නා ඔබ ඡන්ද දෙනවා මම ගිහිල්ලා මම වතුර දුන්නා මට ඡන්ද දෙන්න කියන්නේ හැබැයි මේ යක්කු ටික ඇත්තටම යක්ෂයෝ පෙස්සන් ගැහුවා වතුර දෙනවා කියලා පාර එක පැත්තකට දුන්නා අනිත් පැත්ත දෙන්න විදියක් නැහැ හරවන්නා බොන වතුර ටිකටත් පෙස්සන් ගහන නරුමෙව ටිකක් දැන් ඉන්නවා මේ දක්වා බොන්න වතුර ටිකක් නැති කරපු නරුමෙව ටිකක් තමයි මේක පාලනය ඒ කාටවත් උමනාවක් තිබිලා නැහැ නේද යාම්දුනේ වතුර ටික වතුර උමනාවක් තිබිලා නැහැ කවුද මේ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ මේ නගර සභාව පාලනය කරන්නේ මීට කලින් ඒ නිසා අපි මේ වතුර ප්‍රශ්නේ විසඳන්නදී බජට් එකෙන් අලුත්කම ව්‍යාපෘතියට ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා ඒකටත් වඩා එහා ගිහිල්ලා නැවත වතාවක් බේරුවල ප්‍රශ්නේ විසඳන්න අපි අලුතෙන් ව්‍යාපෘතියක් සකස් කරන්න මුනිල් සහෝදරයා මමත් අපේ නාගරික සංවර්ධන අමාත්‍යවරයාත් ඉදාමාස අපිට මේක තරන්න බැරි ප්‍රශ්නයක් බේරුවල වතුර නැති එක කළුතර දිස්ත්‍රික්කේ කොහොමද එහෙම ප්‍රශ්නයක් වෙලාවක වතුර කපන එක වෙන එක ඒක හැමදාම නේ ඒ නිසා අපි මේ ප්‍රශ්නේ විසඳමු වතුර ප්‍රශ්නේ විසඳන්න ඕනේ නම් වතුර ප්‍රශ්නේ ඇත්ත විදිහට විසඳන්න ඕන නම් ඔබ මාලිමාවේ ආණ්ඩුවත් එක්ක බේරුවල නගර සභාව එකතු කරලා තියන්නම ඕන ඒ වැඩේ කරන්න ඒ නිසා අපි මේ කරන්න යන වැඩ ඇතුලේ ලොකු වටිනාකමක් සහිත දේවල් තියෙනවා ඔබ. ඊළඟට බේරුවට තව මොනවද අපිට කරන්න තියෙන්නේ? පාරවල් ටික හදන්න තියෙනවා. පාරවල් ටික හරියට හදලා කාණු පද්ධතිය හරියට වහලා පුළුවන් තරම් උඩරිම ඉඩ ප්‍රමාණය අරගෙන නගරය ඇතුලේ පොදු පාකින් ප්‍රමාණයක් අපිට හදන්න තියෙනවා. පොදු ව්‍යාපාර සංවර්ධනය කරන්න නම් බේරුවට ඒක අත්‍යවශ්‍යයි. ඒ වැඩේ අපි කරනවා. නිශ්චිතවම කරනවා ඒ වැඩේ. ඊළඟට බේරුවල නාගරික සංවර්ධන සැලැස්ම හදන්න කියලා UD එකට බාර දීලා තියෙනවා අපි මේ වැඩේ කරන්න. අපි වෙරළ ක්‍රීඩාංගණේ තියෙනවා. දැන් මෙලෝ රහක් නැහැ ෆුට්බෝල් එකක් ගහන්න ක්‍රිකට් එකක් මොකටවත් පාවිච්චි කරගන්න බෑ. හරියට මඩ වලක් ඒ නිසා අපි ඒක හදන්න ඕනේ. ළමා උද්‍යානය තමසන් සහෝදරලා එහෙම පටන් ගත්තා. දැන් මූලික වැඩ කටයුතු ටිකක් පටන් ගත්තා. ඒක ගන්න සහෝදරයත් නැදියත් වෙලා ඒක හදන්න තියෙනවා. අපේ දරුවන්ගේ ජීවිත වලට සතුට ඕන. ඒ නිසා ඒ සතුට ඕන දැන් වලට සතුට ගේන්න අපිට සැලසුම් තියෙනවා. ඒ ටික කරනවා. සල්ලි හොයන්න තියෙන්නේ ඒවට. ඒවා ලොකු ව්‍යාපෘති. ඒවා එන්නේ මහාන්දුයි. ඒවා මේ බේරුවල නගර සභාවේ සල්ලි වලින් කරන්න බෑ. හැබැයි බේරුවලට නායකත්වය දෙන්නේ මේ වැඩසටහනට ආණ්ඩුවේ සල්ලි දෙන්න ගත්තට පස්සේ ශක්තිමත්ව ඒක මෙහෙව ගන්න පුළුවන් නායකයෙක් ඕනේ. නායක කණ්ඩායමක් ඕනේ. හොඳ മന്ത്രി මණ්ඩලයක් ඕනේ නගර සභාවේකට නායකත්වය දෙන්න. ඒ නිසා මේ කණ්ඩායම දෙන්න ඕනේ. බේරුවලට අදාළ තවත් ටුවරිසම් එක. සංචාරක ව්‍යාපෘතිය. ඔබ දකින්න අර ලස්සන ලයිට් හවුස් එක. පාවිච්චි වෙන්නේ නැහැ නේ. ලයිට් හවුස් එක මෙතෙක් දවසක් මොකද වාච් නිකන් ගිහින් බලන්නේ. හැබැයි ඒක ලෝකේ තියෙන හොඳම සයිට් එකක්. ලෝකේ තියෙන හොඳම තැනක්. සංචාරක ව්‍යාපෘතියකට ප්‍රොමෝෂනල් ව්‍යාපෘතියක් කරන්න ලෝකේ තියෙන හොඳම තැනක්. ලෝකේ ඉතාම අඩුයි ලයිට් හවුස් එකක් එක්ක සංචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. ලොකු සැලැස්මක් තියෙනවා. බස්නාහිර පළාත් සභාවේ සංචාරක මණ්ඩලයෙන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. සාකච්ඡාවට 3ක් අවසන් කරා. දැන් අපි සැලැස්ම අදිනින් ඉන්නේ. එතෙන්ට මූලික වැඩ කටයුතු ටිකට ලක්ෂ 100ක් වෙන් කරලා තියෙන්නේ. එතනින් පටන් ගන්නවා වැඩේ
දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වෙනවා අපි අර ගාල්ලෙන් නවතින බෙන්දරින් නවතින අලුත්ගමින් නවතින සංචාරක සල්ලි ටික අපි කියනවා බේරුවල ටවුන් එකට බේරුවල නගරයට මර දාන්න මේ අලු සහෝදරයත් එක්ක ගියා ගිහින් බල්ලාව ඊට පස්සේ නිලධාරි ගණනාවක් එක ගිහින් බැලුවා ව්‍යාපෘති හදලා දෙන්න අපි තාම ඉක්මනින් ඒ ටික බාර දෙන්න කවුද ඕනේ ඒ ටික බාර දෙන්න බෑ කලින් බෝට්ටුවේ ඊළඟ දවසේ ස්වාධීන ඊළඟ පාර සජබ වෙන හදෙන්න මේක බාර දෙන්න බෑ ෂුවර් නෑ නේ ඉස්සර බෝට්ටුවේ දැන් ස්වාධීන ආයේ හොරෙන් රැට පිරිත් දාන්න යනවා මේ පොහොට්ටුවේ ස්වාධීන කියන්නේ පොහොට්ටුවට කියන තවත් නමක් ඔය ඔක්කොම පොහොට්ටුවේ ඔය ඔක්කොම අපේ සංස්කෘතිය පාව දීපු මිනිස්සු ඔය ඔක්කොම අපේ පොදු ජනතාවට හඳුනගම් කරපු මිනිස්සු ඒ නිසා ඒ මිනිස්සුන්ට මේක බාර දෙන්න බෑ ඒ නිසා අපි මේ කරන ව්‍යාපෘති අපි මේ කරන ගේන මුදල් අපි මේ ගේන බර දාලා ගේන ආණ්ඩුවේ ශක්තිය දෙන්න ආණ්ඩුවේ ටීම් එකක් ඉන්න ඕනේ බේරුවල ඒ නිසා ඒ ටීම් එක දිනවලා දෙන්න මේ තමයි ටීම් එක මාලිමාවේ ටීම් එක මැයි 6 වෙනිදා දිනවලා 7 වෙනිදාට බේරුවල නගර සභාවේ සභාපති පුරේ මාලිමාවේ සභාපති කෙනෙක් වාඩි කරලා එතනින් එහාට සංවර්ධන ක්‍රියාවලිය අපි ලස්සනට අරගෙන යමු බේරුවල ඉහළින් මොසවා තබමු සමගිය නගරේ බවට පත් කරමු මේක ජාතික සමගිය නගරේ බවට පත් කරමු එහෙම කරලා අපි කවුරුත් එක්ක එකතු වෙලා ජයග්‍රහණය විජයග්‍රහණයකින් අවසන් කරගමු එදාට අපිට පුළුවන් බය නැතුව කියන්න සහෝදරයා එන්න කළුතර දිස්ත්‍රික්කයේ තමයි සමගිය නගරේ තියෙන්නේ සහෝදරත්වයේ නගරේ තියෙන්නේ ජාතික සමගිය නගරේ තියෙන්නේ සිංහල මුස්ලිම් කතෝලික සියල්ල එකට ඉන්න ආසනයේ තියෙන්නේ மாற்றத்திற்காக வாக்களிப்போம் அதிகாரத்தில் உள்ள திசை காட்டியை வெல்ல வைப்பதினூடாக பேருவலையை அபிவிருத்தி செய்வோம்